වන් අදත් ඔයාලා එකතු වෙලා තියෙන්නේ සිංහල ක්‍රියේෂන් YouTube channel මාලාවත් එක්ක. ඉතින් අදත් ඔයාලා කතා කරන්න යන්නේ ලස්සන පාඩම් එකකයක් වන මොනිසිරිපාස් විවින්නේ. ඉතින් මේ මොනිසිරිපාස් විවින්නේ කියන එකේ අපි කලින් වීඩියෝ එකේ ඔයාලට දැම්මා මොනිසිරිපාස් විවින්නේ එකේ ਵਿਚාරයකට අදාළ කරුණු. අද අපි මේ වෙලාවේ කතා කරමු එස් මහින්ද හිමියන් ගැන. කවුද මොනිසිරිපාස් විවින්නේ කියන පාඩම උපුටාගත්තු කෘතිය මොකක්ද? ජාතික තොටිල්ල නැත්තම් දරු නැලවිල්ල. මේ කෘතිය රචකයා කවුද? එස් මහින්ද හිමියන්. ඉතින් අද අපි මේ වීඩියෝ එක තුලින් එස් මහින්ද හිමියන් ගැන සරලව ඉගෙන ගමු. එස් මහින්ද හිමි. අපේ අද පාඩම එස් මහින්ද හිමි වට තමයි ගෙතෙන්නේ. අද අපි ඉගෙන ගන්නේ එස් මහින්ද හිමියන් ගැන. ඉතින් මේ එස් මහින්ද හිමි ඉපදුනේ කොහෙද? ටිබෙටයේ සිකිම් නුවරයි. ඉපදුනේ කොහෙද? ටිබෙටයේ සිකිම් නුවර. එයාගේ ඒ රටේ නමක් තියෙන්න බෑ හැම මිනිස්සෙටම. එස් මහින්ද හිමි. අපි ඉන්නේ ලංකාවට ආවට පස්සේ හඳුන්වන්නම ලියාගමු. එස් මහින්ද හිමි. ඉස්සර සිංහලයට එස් කියන්නේ නැහැ. එස් මහින්ද හිමි. එස් මහින්ද හිමි. එයා ඉපදුනේ කොහෙද? ටිබෙටයේ සිකිම් නුවර. එයාට ලංකාවේ මිනිස්සු කිව්වේ මොකක්ද? එස් මහින්ද හිමි. ඊට පස්සේ එයාගේ ඒ රට තුල භාවිතා වෙච්ච නම මොකක්ද? එස්.කේ. තෂිනම්ගල්. එස්.කේ. තෂිනම්ගල් නැත්තම් එස්.කේ. තෂිනම්ගල්. එස්.කේ. තෂිනම්ගල්. අපි මේකේ වරහන් ඇතුලේ දාමු. ඔයාලා මේ විදිහට ලිව්වත් වැරදි නෑ. එස්.කේ. කියලා. අපි දැන් කරුණු තුනක් ඉගෙන ගත්තා. එයා ඉපදුනේ කොහෙද? ටිබෙටයේ සිකිම් නුවර. ලංකාවට ආවට පස්සේ ආව හඳුන්වන්නේ එස් මහින්ද හිමි කියලා. ඒ ටිබෙටයේ භාවිතා වෙච්ච නම මොකක්ද? එස්.කේ. තෂිනම්ගල්. හැබැයි ලංකාවේ මිනිස්සු කියන්නේ එස්.කේ. කියන එකට එස්.කේ. තෂිනම්ගල්. ඉතින් අපි දැන් බලමු මෙයා විසින් රචනා කරන ලද කෘති නැත්නම් මෙයා ඉගෙන ගත්තේ ලංකාවට ආවේ කොහොමද කියලා. දැන් අපි ලියාගෙන තියෙනවා එයාගේ කරුණු ටික. දැන් අපි කලින් ඉගෙන ගත්ත කරුණු තුනට අමතරව තව කරුණු ටිකක් දැන් මම මෙතනදී කියනවා. අපි පළවෙනි එකෙන් පටන් ගමු. මොකක්ද? එයාගේ උපත කවද්ද? 1901 වර්ෂය. අපි එහෙමම උපතට පස්සේ මොකක්ද වුණොත් වෙන්නේ? විපත. විපත වෙන්නේ කවද්ද? 1951 මාර්තු 16 උන්වහන්සේ මිය යනවා. ඊට පස්සේ අපි එමු මෙතනට පැවිදි වීම. පැවිදි වෙන්නේ කොහෙද? රත්ගම විහාරය. රත්ගම විහාරය. එහෙමම මේ පැත්තේ තියෙනවා හිමි නම කවුද? චූල සුමන හිමියන්. රත්ගම විහාරයේ වැඩ විසූ චූල සුමන හිමියන්. හිමි නම චූල සුමන හිමියන්. චූල සුමන හිමියන්. වැඩ විසූ ආරාමය පොල්කස් දූබ ආරාමය. වැඩ විසූ ආරාමය පොල්කස් දූබ ආරාමය. දූබ ආරාමය. ලංකාවට පැමිණි හිමි නම ජර්මන් ජාතික. මම මේක මෙතනට ගන්නවා. එතන ලියමු. ජර්මන් ජාතික ඥානාතිලෝක හිමි නමක් සමග. ඥානාතිලෝක හිමි සමග තමා එයා සිකිම් නුවර ඉඳලා එන්නේ. අපි ඊට පස්සේ ඉගෙන ගමු මූලික අධ්‍යාපනය ලැබුවේ කොහෙන්ද? මේ හිමියන් මූලික අධ්‍යාපනය ලබන්නේ කොළඹ විද්‍යෝද්‍ය පිරිවෙන. කොහෙන්ද? කොළඹ විද්‍යෝද්‍ය පිරිවෙන. මූලික අධ්‍යාපනය. උගත් පාසල කොළඹ ආනන්ද විද්‍යාලය. කොළඹ ආනන්ද විද්‍යාලය. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් තමයි ඉගෙන ගන්නේ.
ඊට පස්සේ මේ හාමුදුරුවෝ මාරු හොඳ ගතිය ගුණයක් තියෙනවා. ඇයි ඒ? උගත් පාසලට වැඩක් කරනවා. උගත් පාසලට වැඩක් කරනවා. මොකක්ද කරන වැඩේ? උගත් පාසලේම මුන්වහන්සේ උගන්වනවා. මොනවද උගන්වන විෂයන්? පාලි, සංස්කෘත හා බුද්ධ ධර්මය. බුද්ධ ධර්මය. අපි දැන් බලමු මේ දැන් අපි ලියාගත්ත කරුණු ටික සරලව කියවමු බලන්න. උපත 1901. ඉතින් අපි දැන් මේ කරුණු ටික අපි මෙච්චර වෙලා ඉගෙන ගත්ත අවසාන වශයෙන් මතක් කරමු. මොකක්ද? උපත 1901 වර්ෂයේදී විපත උනේ කවද්ද? 1951 මාර්තු 16 වෙනිදා. 1951 මාර්තු 16 වෙනිදා. පැවිදි වීම රත්ගම විහාරය. පැවිදි කිරීමට මූලික වූ හිමි නම චූල සුමන හිමියන්. ලංකාවට පැමිණි හිමි නම කාත් එක්කද ලංකාවට ආවේ? තමන්ගේ වැඩිමහල් සොයුරා වූ ජර්මන් ජාතික ඥානතිලෝක හිමිත් සමග. කවුද වැඩිමහල් සොයුරා? ජර්මන් ජාතික ඥානාතිලෝක හිමියන් එක්ක. ඊට පස්සේ ලංකාවට පැමිණීම මූලික අධ්‍යාපනය ලැබුවේ කොහෙන්ද? කොළඹ විද්‍යෝද්‍ය පිරිවෙනෙන්. කොහෙන්ද? කොළඹ විද්‍යෝද්‍ය පිරිවෙනෙන්. උගත් පාසල කොළඹ ආනන්ද විද්‍යාලය ඉගැන්වූ විෂයන් පාලි, සංස්කෘත හා බුද්ධ ධර්මය.